සමාජවාදී කියාගනිමි. දූෂිත පාලනයක් ගෙනියන ඇමරිකාවේ ඩොලර් බිලියන් ගණන් තැන්පත් කළා ජනතාවට හොරු කියලා හොරකම් කරන මේ පාලකයා පළවා හැරීමට ගෙන යන සටනට සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සියලු බලවේගවල ලංකාවේ සහයෝගය ලබා දෙන්නේ. අපි තානාධිපතිතුමාට අම්බෙදරතුමාට අපි විශේෂයෙන් කියන්නේ ඔබතුමා ගඩාෆි වෙනුවෙන් මෙතන පෙනී දිනව වෙනුවට ඒ රටේ ජනතාව වෙනුවෙන් කරුණා කළ පෙනී. ඔබතුමා වහාම ගඩාෆිගෙන් ඉවත් කළා. ඔබතුමාගේ සියලු නිලධාරීන් සමග ඒ රටේ නැගී සිටින ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදයේ නිදහස ඉල්ලන ජනතාව වෙනුවෙන් මෙතන පෙනී සිටින්න කියලා අපි තානාපතිගෙන් ඉල්ලන්න අපි මෙතෙන්ට ආවා. අපි මේ රටේ පාලකයාට කියනවා ඉන්දුනීසියාවේ පාලකයාට වෙච්ච දේ මුබාරක්ට ඊජිප්තුවේ වෙච්ච දේ ගඩාෆිට වෙන දේ නවත්තන්න බෑ. තමුන්නාන්සේගේ සමාජවාදී කියා ගන්නා මේ හොරා එකතු වීම හොරුන්ගේ එකතු වීමක් ඇටියට තමයි අපි දකින්නේ. ලෝකේ හොරු එකතු වෙනවා. අද ගඩාෆි මොකද කියන්නේ? මේන ජනතා බලයේ සත්‍යවාදයක්. ඒ නිසා ඇමරිකාවේ පාලකයන්ගෙන් ඉල්ලනවා සහයෝගය සත්‍යවාදයේ මැඩ පවත් ගන්න. මේක තමයි ලෝකේ ඉන්නේ කොම හොරු ඉල්ලන්නේ. ඇමරිකාවෙන් බලවතුන්ගෙන් ලෝකේ බලවතුන්ගෙන් ඉල්ලනවා ආධාර උපකාර සත්‍යවාදේ නවත්තන්න. ඔවුන් සත්‍යවාදය කියන්නේ මොකද්ද? ජනතාවගේ නැගිටීම. නිදහස් ප්‍රජාතන්ත්‍රවාදය බලාපොරොත්තු වෙන නැගිටින ජනතාවට ඕන් කියන්නේ ත්‍රස්තවාදය කියලා. ගඩාෆි කියන්නේ තේමයි, මුබරක් කිව්වෙත් තේමයි, මේ රටේ මහින්ද පාලකයා කියන්නේ තේමයි. ඒ නිසා අද අපි මෙතෙන්ට ආවේ ඒ රටේ ජනතාවට සහයෝගය දෙන්න වගේම ඒ රටේ ජනතාවගෙන් පාඩමක් මේ රටේ ජනතාවට කියා දෙන්න. මේ රටේ ජනතාවත් ඒ පාඩම ඉගෙනගෙන මේ පාලකයන්ට විරුද්ධව නැගී සිටිය යුතුයි. අපි කියනවා ජනතාවට හොරකම් කරපු ගඩාෆි පන්නා දමව. ජනතාවට බලය දියව. ජනතාවගේ ගමන නවත්තන්න බෑ. හමුදාව පවා කැඩිලා ගඩාෆිට විරුද්ධව එකතු වෙන වෙලාවේ තානාධිපතිතුමාට අපි කියන්නේ කරුණා කළා. ඒ පාලකයාගෙන් කැඩිලා ජනතාව සමග එකතු වෙලා මේ ජනසටන ඉදිරියට ගෙනියන්න එකතු වෙන්නේ කියලා.